අර එක වචනෙට හිතන දේවල් බලන්නකෝ. අර සංඝරක්කිත තෙරුන් තමන්ගේ ගුරු හාමුදුරන්ට වටාපතෙන් ගැහුවා වගේ පොඩි හාමුදුරන්ට හම්බෙච්ච රත්තරන් පාට රිද්දක් ගුරු හාමුදුරන්ට දුන්නා. ගුරු හාමුදුරුවෝ නෝක වැඩන්නේ නොහිදානවා කිව්වා. මිනේ පවන් සල්නකො දැන් වටාපතෙන් පවන් සල්න. ගුරු හාමුදුරුවෝගේ හිත කැඩිලා දැන් මං ගන්න. දැන් අරක ගත්තේ නැති එක හිතට ගියා. අර පවන් සලන්න දුන්න එක හිතට ගියේ නැහැ. දැන් පවන් සලන්න දුන්න නෙවෙයි. ඒ කියන්නේ ගුරු හාමුදුරුවෝ ඇත්තටම සෙන්නිවන්තයි පොඩි හාමුදුරන්ට. ඒක කියන්නේ අරක ගත්තේ නැති එක හිතට ගියා. කල්පනා කළා මේම හරියන්නේ මගේ ගුරු හාමුදුරුවෝ මාමා මගේ අම්මගේ අයියා. තමන්ගේම අයටත් තමන් එපා වෙනවද? ආය අහන්න දෙයක් තියෙනවද? පෞකාර ජීවිත මගේ. අර පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා මේක හරියන්නේ මං යන්න සිවුරු ඇරලා. සිවුරු ඇරලා ගිහිල්ලා ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙනවා. එළුව රංචුකුත් ගන්න ඕන, හරක් රංචුකුත් ගන්න ඕන. මටම බෑ උදේ ඉඳලා ඇඳ වෙනකල් මැරෙන්න. ඇයි උයලා දෙන්න කවුරු හරි ඕන. රෙදි ටික හොදලා දෙන්න කවුරු හරි ඕන. අර ආසාවකට නෙවෙයි. ගෙදර වැඩ ටිකවත් කරවා ගන්න කවුරු හරි ඉතින් ඇහැට කන්න පේන කෙනෙක්. දැන් මේ පවන්සෙරුවට මේ හිතෙන් බැඳලා. ඊට පස්සේ කල්පනා කළා. ඕන දැන් දරුවෙකුත් හම්බ වෙනවා. ওই දරු පැටියත් තරම් කැවුමුත් අරගෙන ලොකු හඳුරු බලන් දෙනවා. ඔය සිවුරු ඇරපු ගමන් බැන්නට ඔය දරු පැටියත් එක්ක ඇවිල්ලා මේ පොඩියොන් hina වෙලා ගුරු හඳුරන්ට වඳිනකොට ආයෙ මොකුත් කියන එකක් නැහැ. හැබැයි ඉතින් මං කරත්තෙන් ඇවිල්ලා බහිනකොට අපේ කීයතින් ওই පොඩි එක හැම බිමට වැටුණොත් ආයෙ මන් දෙන්නේ කියලා දුන්නා වටාපතෙන්. වටාපතෙන් ගැහුවේ ලොකු හඳුරන්න. ගුරු හඳුරු හිත දිහා බලාගෙන හිටියේ. ගුරු හඳුර කිව්වා පොඩි නම නෝනට නෙමෙයි ගැහුවේ මට කියලා. මහා පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාව අතින් අල්ලගත්තා. කිව්ව දෙක්ක දෙහුවා. අනාගතේ ප්ලෑන් කළා හිත දුක් වෙච්ච ඇති. මගේ දේ ගත්තේ නෑ කියලා අතීතේ ගැන ඇතිවෙච්ච දුකයි අනාගතේ සැලසුම් කළ ඇතිවෙච්ච දුකයි ඔයාගේ සතිපට්ඨානේ බැහැර කරපු හැටි දැක්කද කියලා. ධම්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ මඟපල ශ්‍රාවකෙක් බවටවත්. වැටුණු දැනින්ම ගොඩාව. වැටිච්ච දැනින්ම ගොඩාව. ඉතින් ඒ නිසා අර අපිට කෙලෙස් තියෙද්දිම දැන් මං කිව්වොත් කෙලෙස් නැති කරගෙන අපි මේවා කරගන්න ඕන කියලා. කෙලෙස් නැති වෙන්නේ රහතන් වහන්සේටනේ. රාගයේ තියෙන කෙනෙක්මයි මේ කුසල රැස් කරගන්නේ. ද්වේෂයේ තියෙන කෙනෙක්මයි කුසල රැස් කරගන්නේ. මෝහයේ තියෙන කෙනෙක්මයි කුසල රැස් කරගන්නේ. ඒකයි සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ. මහණෙනි මේ විසකුරු සර්පයෝ 4 දෙනා පෝෂණය කර කර පඨවි ආපෝ තේජෝ වායෝ කොයි වෙලාවෙ දෂ්ට කරයිද දන්නේ නැහැ. එතනින් මිදෙන්න දුවද්දී පංච උපාදානස්කන්ධේ නැමැති වදකයා පිටිපස්සෙන් පන්නනවා. එතනින් බේරෙන්න ගමකට ගියාට පස්සේ හිස් ගෙවල් 6ක හිස් භාජන තියෙනවා. ඇස කන නාසය දිවකය මනස. ඒකට හොරු පනිනවා. රූප ශබ්ද ගන්ධ රස පහස. මේන් මෙදෙන්න දුවද්දි තව වදකේ පැන්නවා නන්දි රාගය. මෙතනින් ඈතර වෙන්න නම් පහුරක් හදාගෙන ගඟෙන් ඈතර වෙන්න ඕන. මෙතන බය සහිතයි, ඈතර බය රහිතයි. මතක තියාගන්න නිවනේ තියෙන කිසි දෙයක් මේකේ නැහැ.